විශ්වවිද්‍යාලයේ මහා පාර දෙපස තිබුණු මාර ගස් වලින් රතු පාට මල් වැටි මුළු පාරම රටාවකට සැරසිලා තිබුණා. ඒත් ඒ ලස්සන බලන්න නෙත්මිට වෙලාවක් තිබුණේ නැහැ. එයා හිටියේ හිත ඇතුලෙන් මහා විශාල බරක් කුසලගෙන. නෙත්මි කියන්නේ අහිංසක ලස්සන ඇස් දෙකක් තියෙන කෙල්ලෙක්. හැබැයි එයාගේ ජීවිතේ ඒ තරම් ලස්සන වුණේ නැහැ. තාත්තා නැති නෙත්මිවයි මල්ලිවයි බලාගත්තේ අම්මා කුලි වැඩ කරලා. කැම්පස් එකට ආවේ ගොඩක් හීන පොදි බැඳගෙන වුණත් නෙත්මිට කැම්පස් ජීවිතේ විඳින්න සල්ලි තිබුණේ නැහැ. එයා හැමදාම ඇඳගෙන ආවේ පරණ වුණු හැබැයි පිරිසිදු ඇඳුම්. ගොඩක් වෙලාවට එයා හිටියේ පාඩුවේ ලයිබ්‍රරි එකට වෙලා. කවුරු හරි කතා කළොත් hina වෙලා උත්තර දෙනවා මිසක් වැඩි කතා බහකට ගියේ නැහැ. අනේ අදවත් අම්මට බෙහෙත් ටික ගන්න සල්ලි යවන්න ඕනේ. නෙත්මි Tamanටම මුමුණ ගනිමින් කැන්ටින් එක දෙසට ගියා. එදා උදේ ඉඳන් නෙත්මිට මොකුත්ම කන්න ලැබුණේ නැහැ. බඩගින්න වැඩි කමටම එයා අතේ තිබුණු අන්තිම රුපියල් 50න් ප්ලේන් ටියකුයි පරිප්පු වඩේකුයි ගත්තා. උණු ප්ලේන් ටික කප් එකකට හලාගෙන අනිත් අතින් වඩේ එකත් අරන් එයා හැරුණේ වාඩි වෙන්න තැනක් හොයන්න. ඒත් එක්කම ඩෝන් ගාලා නෙත්මි කාවදෝ ඇඟේ හැප්පුණා. අම්මෝ නෙත්මිට කියුණා. උණු ප්ලේන් ටිය කෙලින්ම ගිහින් හැලුනේ හැප්පුණ කෙනාගේ ඇඟට. වඩේ එකත් කැන්ටින් එකේ සිමෙන්ති පොළව දිගේ පෙරලිලා ගියා. තමුසට ඇස් පේන්නේ නැද්ද? මහා හඬින් කෑ ගහන වැහුණා. නෙත්මි බයේ වෙවුලලා ගියා. එයා හැමින් ඔළුව උස්සලා බැලුවා. ඉස්සරහා හිටියේ රදීෂ්. රදීෂ් කියන්නේ මුළු කැම්පස් එකම බය ඒ වගේම කෙල්ල පිස්සුවෙන් වගේ ආදරය කරපු කොල්ලෙක්. සල්ලි කන්දරාවක් තියෙන පවුලක එකම පුතා. ලොකු බයික් එකක කැම්පස් එන රදීෂ්ගේ ජීවිතේම උනේ යාළුවොත් එක්ක රස්තියාදු කහන එකයි වලියක් ගියොත් ඉස්සරහින්ම ඉන්න එකයි. එයාට කිසිම කෙල්ලෙක් ගැන ගාණක් තිබුණේ නැහැ. එයාගේ ලෝකේ හරිම රළුයි, නපුරුයි. දැන් රදීෂ්ගේ සුදු පාට ටී-ෂර්ට් එක පුරාම තේ පැල්ලම. එයාගේ ඇස් දෙක කේන්තියෙන් රතු වෙලා. මුළු කැන්ටින් එකම එක පාරටම නිහඬ වුණා. හැමෝම බලාගෙන හිටියේ අද නම් මේ අහිංසක කෙල්ලට රදීෂ්ගෙන් හොඳ පාරක් හම්බෙනවයි කියලා. මට සමා වෙන්න. මම දැක්කේ නැහැ. නෙත්මිගේ ඇස් දෙකෙන් හොගාලා කඳුළු වැටෙන්න ගත්තා. එයා බයටම වෙවුලනවා. එයාගේ අතේ තිබුණු කප් එකත් බිම වැටුණා. රදීෂ් තව මොන හරි කෑ ගහන්න හදලා නෙත්මිගේ මූණ දිහා බැලුවා. ඒ බය වුණු කඳුළු පිරුණු ඇස් දෙක දැක්කහම රදීෂ්ගේ හිත ඇතුලෙන් අමුතුම දෙයක් දැනුණා. කවදාවත් කාටවත් බය නැති කාටවත් අනුකම්පා නොකරපු රදීෂ්ගේ කේන්තිය මොහොතකින් නැති වෙලා ගියා. රදීෂ් මොකද කරන්නේ බං? ඔය කෙල්ලට දෙකක් අත ඇරපන්. පිටිපස්සෙන් හිටපු රදීෂ්ගේ යාළුවෙක් වන ෂෙහාන් කෑ ගැහුවා. රදීෂ් ෂෙහාන් දිහා රවලා බැලුවා. ඊට පස්සේ ආයෙත් නෙත්මි දිහා බලලා හඬ අඩු කරලා මෙහෙම කිව්වා. බලාගෙන යනවා. ඇස් පේන්නේ නැද්ද? එච්චරයි. රදීෂ් වෙන මොකුත්ම නොකියා තමන්ගේ ටී-ෂර්ට් එක ගසමින් කැන්ටින් එකෙන් එළියට යන්න ගියා. කැන්ටින් එකේ හිටපු හැමෝටම පුදුමයි. රදීෂ් වගේ නපුරු කොල්ලෙක් කෙල්ලෙක්ට මොකුත්ම නොකර ගිය පළමු වතාව මේකයි. නෙත්මි එතනම බිම වාඩි වෙලා බිම වැටුණු කඩදාසි කෝප්පේ අයින් කරන්න හැදුවා. එයාට ඇඬෙන්න ආවා. බඩගින්නට වඩා එයාට බය හිතුනේ රදීෂ් ආයෙත් ඇවිත් කරදර කරයිද කියලා. එදා සිද්ධියෙන් පස්සේ සතියක් විතර ගෙවිලා ගියා. නෙත්මි පුළුවන් තරම් බැලුවේ රදීෂ් ඉන්න පැත්ත පලාතකවත් නොගිහින් ඉන්න. හැබැයි නෙත්මි නොදැන සිටි දෙයක් තිබුණා. ඒ තමයි රදීෂ්ගේ ඇස් නිතරම එයාව හෙව්ව බව. හැමදාම හවසට කැම්පස් එකේ ලයිබ්‍රරි එකේ කෙළවරේ තියෙන මේසයක වාඩි වෙලා නෙත්නි පාඩම් කරනවා. රදීෂ් ගස් සෙවණකට වෙලා සිගරට් එකක් පත්තු කරගන්න ගමන්
ජනේලෙන් පෙනෙන නෙත්මි දිහා හෝරා ගණන් බලන් හිටියා. මොකද බං රදීෂ්, උඹ අර කෙල්ල දිහාම බලන් ඉන්නේ. උඹට පිස්සුද? ෂෙහාන් ඇහැව්වා. අනේ මන්ද බං. ඒ ඇස් දෙක මතක් වෙද්දී මට වෙන මොකුත්ම හිතා ගන්න බැහැ. වෙන කෙල්ලෝ මං ඉස්සරහට ඇවිත් රඟපාද්දී ඒ කෙල්ල මන් දිහා බලන්නෙවත් නැහැ. එයා හරි වෙනස් බං. රදීෂ් දුම් වලල්ලක් අහසට යවමින් කිව්වා. පිස්සු නටන්න එපා බං. ඒකි දුප්පත් කෙල්ලෙක්. උඹලගේ ගෙවල් වලින් ඕවට කැමති වෙයිද? අනික උඹට ගැලපෙන්නේ නැහැ. මට ගැලපෙන දේ මම බලා ගන්නම්. උඹට ඒකට අයිතියක් නැහැ. රදීෂ් සැරෙන් කිව්වා. මේ අතරේ නේත්මිගේ ජීවිතේ ප්‍රශ්න වැඩි වුණා. මල්ලිගේ ඉස්කෝලේ වැඩවලටයි අම්මගේ බෙහෙත් වලටයි සල්ලි මදි වුණා. නේත්මි රැයට පාඩම් කරන ගමන් කැම්පස් එක ළඟ තියෙන පොඩි ප්‍රින්ටින් ෂොප් එකක පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්න පටන් ගත්තා. දවසක් රෑ 8ට විතර නේත්මි ජොබ් එක ඉවර වෙලා බස් හෝල්ට් එකට එන්න තනි පාරේ ඇවිදන් ආවා. පාර හරිම පාළුයි. විදුලි පහන් කිහිපයක් විතරයි පත්තු උනේ. එක පාරටම පාර අයින හිටපු රස්තියාදු කොල්ලෝ 3 දෙනෙක් නේත්මිගේ ඉස්සරහට ආවා. ආ නංගි, කොහෙද මේ රෑ වෙලා තනියම යන්නේ? එන්නකෝ අපි ගිහින් බස්සන්න. ඒකෙක් කිව්වා. අනේ මට යන්න දෙන්න. කරදර කරන්න එපා. නේත්මි පස්සට වුණා. ඇයි බය වෙන්නේ? එන්න යන්න. තව එකෙක් නෙත්මිගේ අතින් අල්ලන්න හැදුවා. නෙත්මි කෑ ගහන්න හදද්දිම මහා ලොකු සද්දකින් බයික් එකක් ඇවිත් ඒ කොල්ල ඉස්සරහා හරහට නතර කළා. බයික් එකෙන් බැස්සේ රදීෂ්. එයාගේ මුහුණ තිබුණේ යක්ෂයෙක්ගේ වගේ කෝපයක්. උඹලා කාගේ අතින් අල්ලන්නද හැදුවේ යකෝ? රදීෂ් ගර්ජනා කළා. උඹ කවුද බං මැදට පනින්න? ඵලයන් යන්න. ඒක රස්තියාදුකාරියෙක් කිව්වා. තවත් කතා නැහැ. රදීෂ් පැනපු ගමන් එක එක මූණට පාරක් ගැහුවා. ඌ බිම ඇදගෙන වැටුණා. අනිත් දෙන්න රදීෂ්ට ගහන්න හදද්දී රදීෂ් උන් දෙන්නව අල්ලලා පාරේ තිබුණු තාප්පයකට තියලා තද කළා. රදීෂ්ගේ නපුරුකම සහ ශක්තිය ඉස්සරහා හේ රස්තියාදුකාරීන්ට කරගන්න දෙයක් නැති වුණා. ආයේ මේ කෙල්ලගේ පැත්ත පලාතක ආවොත් උඹලා 3 දෙනාම මම මරලා වලලනවා. තොපි දන්නව නේද මම කවුද කියලා? රදීෂ් කෑ ගැහුවා. උන් 3 දෙනාම බයෙන් වෙවුලලා දිව්වා. නේත්මි හිටියේ තාප්පයකට හේතු වෙලා බයටම වෙවුලනවා. එයාගේ ඇස් වලින් කඳුළු වැටෙනවා. රදීෂ් හැරුණා නෙත්මි ඉන්න පැත්තට. එයාගේ අත් දෙකේ ලේ පාරවල්. හැබැයි නෙත්මි දිහා බලද්දී ඒ නපුරු ඇස් දෙක හරිම මෘදු වුණා. ඔයාට තුවාලයක් නැහැ නේද? රදීෂ් හැමින් ඇහැව්වා. නෙත්මි ඔළුව වැනුවා නැහැයි කියන්න. නගින්න බයික් එකට. මම ගෙදරට ගිහින් බස්සන්න. නෑ ඕනේ නැහැ. මං පස්සේකේ යන්න. නේත්මි බිම බලාගෙන කිව්වා. මම කිව්වා නේද නගින්න කියලා. නගිනවා. රදීෂ්ගේ සද්දේ ටිකක් සැර වුණා. මේ රෑ තනියම යන්න දෙන්න බෑ. නගින්න. නේත්මි බයෙම බයික් එක පිටිපස්සෙන් වාඩි වුණා. රදීෂ් බයික් එක පන ගන්නවලා වේගයෙන් ඉස්සරහට ගියා. හොලකට නෙත්මිගේ කොණ්ඩේ පිටිපස්සට පාවෙද්දී නෙත්මිට දැනුණා රදීෂ්ගේ පපුවේ තියෙන උණුසුම. හෙතෙක් කල නපුරු දරුණු කොල්ලෙක් විදිහට දැකපු රදීෂ් ඇතුලේ මෙච්චර ආරක්ෂාකාරී හිතක් තියනවා නේද කියලා නෙත්මිට මුල්ම වතාවට හිතුණා. එදායින් පස්සේ නෙත්මිගේ හිතේ රදීෂ් ගැන තිබුණු බය ටිකෙන් ටික නැති වුණා. හැබැයි රදීෂ්ගේ වෙනස කැම්පස් එකේ හැමෝටම පෙනෙන්න ගත්තා. රදීෂ් ආයේ කැම්පස් එකේ වලිවලට ගියේ නැහැ. යාළුවොත් එක්ක එකතු වෙලා අනිත් අයට කරදර කළේ නැහැ. එයා නිතරම නෙත්මි ඉන්න තැනක අයින් වෙලා හිටියා. දවසක් නෙත්මි ලයිබ්‍රරි එකකින් එළියට එද්දී රදීෂ් ගහක් යටට වෙලා හිටියා. නෙත්මි රදීෂ් කතා කළා. නෙත්මි නතර වුණා. ඔව් රදීෂ්. ඔයා අර පාර්ට් ටයිම් ජොබ් එක කරන්නේ සල්ලි ප්‍රශ්නයක් හින්දාද?
රාදීෂ් බිම බලාගෙන ඇහුවා. නෙත්මිගේ අස්සලට ආයෙත් කඳුළු ආවා. අපේ ගෙදර ප්‍රශ්න තියෙනවා රාදීෂ්. මල්ලිට උගන්නන්න ඕනේ. අම්මට සනීප නැහැ. රාදීෂ් තමන්ගේ සාක්කුවෙන් සල්ලි වගේක් එළියට ගත්තා. මෙන්න මේක තියාගන්න. ඔයාගේ ප්‍රශ්න විසඳගන්න. නෙත්මි පස්සට වුණා. නෑ රාදීෂ් මට ඕනේ නැහැ. මම කාගෙන්වත් නිකන් සල්ලි ගන්නෙ නැහැ. ඔයාට ගොඩාක් පින් මට උදව් කරන්න හැදුවට. ඇයි නෙත්මි ඔච්චර තද හිතක් තියෙන්නේ? මට ඕනේ ඔයාට උදව් කරන්න විතරයි. රාදීෂ් ටිකක් කේන්තියෙන් කිව්වා. ඔයා සල්ලි තියෙන කෙනෙක් වෙන්න පුළුවන් රාදීෂ්. හැබැයි මට මගේ ආත්ම ගෞරවය ඊට වඩා වටිනවා. මට යන්න දෙන්න. නෙත්මි යන්න ගියා. රාදීෂ් බලාගෙන හිටියා. එයාට නෙත්මි ගැන තිබුණු ගෞරවය තවත් වැඩි වුණා. වෙන කෙල්ලෙක් නම් රාදීෂ්ගේ සල්ලි දැකලා පස්සෙන් එනවා. හේත් මේ කෙල්ල එයා හරිම වෙනස්. ඊට පස්සේ රාදීෂ් කළේ වෙනස්ම දෙයක්. එයා නෙත්මි නොදැනුවත්වම නෙත්මි වැඩ කරපු ප්‍රින්ටින් ෂොප් එකේ අයිතිකාරයා හම්බෙලා සල්ලි දුන්නා. නෙත්මිට පඩිය වැඩියෙන් දෙන්න කියලා. මම මේ සල්ලි වාට දෙන්නම්. හැබැයි මම දුන්නා කියලා කියන්න එපා. රාදීෂ් කිව්වා. ඒ වගේම නෙත්මිට කැම්පස් එකේ ස්කෝලර්ෂිප් එකක් හම්බෙන්න අවශ්‍ය වැඩ කටයුතුත් රාදීෂ් හොරෙන්ම ලෙක්චර්ස්ලට අවුව කරවලා දුන්නා. නෙත්මි හිතුවේ ඒ ඔක්කොම එයාගේ වාසනාවට සිද්ධ වෙනවයි කියලා. හේත් ඒ හැමදේම පස්සේ හිටියේ රාදීෂ්. කාලය ගෙවිලා ගියා. නෙත්මි රාදීෂුයි අතරේ ලස්සන යාළුකමක් ඇති වුණා. ඒ යාළුකම හෙමීට ආදරයට පෙරළුණා. හැමදාම හවසට දෙන්න කැම්පස් එකේ එකතු වෙලා කතා කළා. රාදීෂ් නෙත්මිට තමන්ගේ අතීතය කිව්වා. සල්ලි තිබුණට ගෙදරින් ආදරයක් ලැබුණේ නැති හැටි. ඒ නිසා එයා නපුරු කෙනෙක් වුණ හැටි කිව්වා. නෙත්මිගේ ආදරය නිසා එයාගේ ජීවිතේ කොච්චර ලස්සන වුණාද කියලා කිව්වා. නෙත්මි ඔයා මගේ ජීවිතයට ආවේ නැත්නම් මම තාමත් අන්ධකාරේ තනියම. රාදීෂ් නෙත්මිගේ අතින් අල්ලගෙන කිව්වා. මාත් හිතුවේ ඔයා මහා නපුරු කෙනෙක් කියලා රාදීෂ්. හේත් ඔයාගේ හිත ඇතුලේ ඉන්නේ හරිම ලස්සන මිනිස්සෙක්. නෙත්මි hina වෙලා කිව්වා. ඒත් මේ ලස්සන ආදරයට වැඩිකල් පවතින්න ලැබුණේ නැහැ. රාදීෂ්ගේ ගෙදරට මේ ආදරය ගැන ආරංචි වුණා. රාදීෂ්ගේ තාත්තා කියන්නේ රටේ ලොකු ව්‍යාපාරිකයෙක්. එයාට ඕන උනේ රාදීෂ් තවත් සල්ලි තියෙන පවුලක කෙල්ලෙක්ට බන්දලා දෙන්න. දවසක් නෙත්මි කැම්පස් එකෙන් එළියට එද්දී ලොකු සුපෝභෝගී කාර් එකක් නෙත්මි ළඟ නතර කළා. ඒකෙන් බැස්සේ රාදීෂ්ගේ අම්මා. ඔයාද නෙත්මි කියන්නේ? ඇය අහංකාර විදියට ඇහැව්වා. ඔව් ඇන්ටි. ලොකුවට ඇන්ටි කියන්න එපා. මම කෙලින්ම කතාව කියන්නම්. මගේ පුතා රාදීෂ්ගේ ජීවිතෙන් අයින් වෙන්න. ඔයා වගේ දුප්පත් පන්ති ભેදයක් නැති කෙල්ලෙක්ට මගේ පුතාව කවදාවත් හම්බ වෙන්නේ නැහැ. හොයා කරන්නේ මගේ පුතාගේ අනාගතේ විනාශ කරන එක. නෙත්මිට අදහ ගන්න බැරි වුණා. ඇන්ටි මම රාදීෂ්ගේ සල්ලි වලට ආදරය කළේ නැහැ. සල්ලි වලට නෙමෙයි නම් මොකටද? ඔයාලා වගේ අය කරන්නේ සල්ලි තියෙන කොල්ලෝ අල්ලගන්න එක. මෙන්න මේ චෙක් එක තියාගෙන මගේ පුතාගේ ජීවිතෙන් යන්න. ඇය සල්ලි කොළ වගේක් නෙත්මිගේ මූණට ගැහුවා. නෙත්මිගේ හිත කඩාගෙන වැටුණා. එයාට තමන්ගේ ආත්ම ගෞරවයට වඩා කිසිම දෙයක් ලොකු වුණේ නැහැ. ඒ අය සල්ලි දිහා බලන්නේවත් නැතුව අඬාගෙන එතනින් දිව්වා. ඊට පහුවෙනිදා ඉඳන් නෙත්මි කැම්පස් ආවේ නැහැ. රාදීෂ්ගේ කෝල්ස් එකකටවත් ආන්සර් කළේ නැහැ. රාදීෂ් පිස්සුවෙන් වගේ නෙත්මිව හෙව්වා. දින 3කට පස්සේ රාදීෂ්ට දැනගන්න ලැබුණා නෙත්මිගේ අම්මා අසනීප වෙලා රෝහල් ගත කරලා කියලා. අම්මට හදිසි හදවත් ඔපරේෂන් එකක් කරන්න ඕන වෙලා. ඒකට රුපියල් ලක්ෂ 20ක් විතර ඕනේ. රාදීෂ් කෙලින්ම දිව්වේ හොස්පිටල් එකට. එයා දැක්කා හොස්පිටල් එකේ කොරිඩෝ එකේ බිම වාඩි වෙලා ඔළුවේ අත් දෙක තියාගෙන අඬන නෙත්මිව. නෙත්මි
නෙත්මි ඔළුව උස්සලා බැලුවා. එයාගේ ඇස් ඉදිමිලා. රාදීෂ්, ඔය ඇයි මෙහෙ ආවේ? අනේ යන්න. ඔයාගේ අම්මා මට කිව්වා ඔයාගේ ජීවිතෙන් යන්න කියලා. මට තවත් නින්දා විඳින්න බැහැ. නෙත්මි හඬමින් කිව්වා. අම්මා කිව්ව දේවල් ගණන් ගන්න එපා පිස්සියේ. මම ඔයාට ආදරෙයි. මට ඔයා නැතුව ජීවත් වෙන්න බැහැ. රදීෂ් නෙත්මිගේ කරට අත දැම්මා. හේත් රදීෂ්, මගේ අම්මා නැති වෙන්න යන්නේ. මට ඔපරේෂන් එකට සල්ලි නැහැ. මම මොකද කරන්නේ? නෙත්මි මහා හඬින් අඬන්න ගත්තා. රදීෂ් නෙත්මිගේ මූණ දෝතිම්ම අල්ලගෙන, "බය වෙන්න එපා නෙත්මි. මම ඉන්නවා. මං වාගේ අම්මව බේරගන්නම්." රදීෂ් එතනින් එළියට ආවා. එයාට ලක්ෂ 20ක් හොයාගන්න ලේසි වුණේ නැහැ. එයාගේ තාත්තගෙන් ඉල්ලුවොත් තාත්තා කියන්නේ නෙත්මිව අතහැරියොත් විතරක් සල්ලි දෙන්නම් කියලා. රදීෂ්ට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. එයාට තාත්තා එයාගේ 21 වෙනි උපන්දිනයට තෑගි කරපු, එයා පණ වගේ ආදරය කරපු ලක්ෂ 35ක් වටින සුපිරි කාර් එක තිබුණා. රදීෂ් කෙලින්ම ගියේ වාහන ගන්න සේල් එකකට. එයා පැයක් ඇතුළත තමන්ගේ කාර් එක එකඟ වුණු ගණන් වලට වඩා අඩුවට ලක්ෂ 22කට විකුණලා දැම්මා. ඒ සල්ලි ඔක්කොම අරන් එයා ආයෙත් හොස්පිටල් එකට දිව්වා. එයා හොස්පිටල් එකේ account එකට එකපාරටම ඔපරේෂන් එකට ඕන සල්ලි ඔක්කොම ගෙවලා දැම්මා. පැය 5කට පස්සේ දොස්තර මහත්තයා එළියට ආවා. ඔපරේෂන් එක සාර්ථකයි. අම්මා දැන් සනීපෙන් ඉන්නවා. දොස්තර කිව්වා. නෙත්මිට සන්තෝෂෙට කඳුළු ආවා. එයා දොස්තරගෙන් ඇහැව්වා. "දොස්තර මහත්තයෝ, කවුද ඒ සල්ලි ගෙව්වේ? මට එයාට ස්තුති කරන්න ඕනේ." "ඒ රදීෂ් කියන මහත්තයා. එයා අර එළියේ ඉන්නේ." දොස්තර එළියට ඇඟිල්ලක් දික් කළා. රදීෂ් හොස්පිටල් එකේ බෙන්ච් එකක වාඩි වෙලා මහන්සියෙන් ඔළුව පස්සට කරගෙන හිටියා. එයා ළඟින් එයාගේ ආදරණීය කාර් එකේ කී ටැග් එක තිබුණේ නැහැ. "රදීෂ්," නෙත්මි හෙමින් කතා කළා. රදීෂ් ඇස් ඇරලා බැලුවා. "අම්මා හොඳින්ද නෙත්මි?" "ඔව් අම්මා හොඳින්." නෙත්මි රදීෂ්ගේ ඉස්සරහා දන ගැහැව්වා. "ඔයා කොහෙන්ද රදීෂ් එච්චර සල්ලි ගත්තේ? ඔයා ඔයාගේ කාර් එක විකුණුවද?" රදීෂ් පොඩි හිනාවක් දැම්මා. එයා නෙත්මිව නැගිට්ටෙව්වා. "කාර් එක කියන්නේ යකඩ ගොඩක් විතරයි නෙත්මි. ඒත් ඔයාගේ අම්මා කියන්නේ ඔයාගේ මුළු ලෝකයම. ඔයාගේ ලෝකය නැති වුණොත් මගේ ලෝකයක් නැති වෙනවා. මට යකඩ ගොඩකට වඩා ඔයාගේ හිනාව වටිනවා." නෙත්මිට තවත් ඉවසන් ඉන්න බැරි වුණා. එයා රදීෂ්ව තදින් බදාගෙන අඬන්න ගත්තා. "ඇයි ඔයා මට මෙච්චර ආදරය කරන්නේ රදීෂ්? මම දුප්පත් අහිංසක කෙල්ලෙක් විතරයි. මං ගාව ඔයාට දෙන්න මොකුත් නැහැ." රදීෂ් නෙත්මිගේ කඳුළු පිහදාමින් එයාගේ ඇස් දෙක දෙස ආදරෙන් බැලුවා. "මට ඔයාගෙන් මොකුත් එපා පිස්සි. මගේ මේ නපුරු පාරු ජීවිතේට ඕන වුණේ ඔයාගේ ඔය අහිංසක ආදරේ විතරයි. ඔයා මගේ ළඟ ඉන්නවනම් මට මුළු ලෝකෙම දෙනන්න පුළුවන්." ඊට පස්සේ රදීෂ්ගේ ගෙදර අයටත් තේරුණා නෙත්මි කියන්නේ සල්ලි පස්සේ යන කෙල්ලෙක් නෙවෙයි කියලා. රදීෂ් සම්පූර්ණයෙන්ම යහපත් මිනිහෙක් කරපු ඇත්තම ආදරයක් කියලා. රදීෂ්ගේ අම්මා නෙත්මිගෙන් සමාව ගත්තා. කාලයත් එක්ක දෙන්නම කැම්පස් එකෙන් හොඳටම පාස් වුණා. රදීෂ් තමන්ගේ කියලා ව්‍යාපාරයක් පටන් ගත්තා. නෙත්මි හොඳ රජයේ රැකියාවක් කළා. සල්ලි, පන්ති බේද, නපුරුකම් ඔක්කොම පරදලා ආදුර හිටපු ඒ නපුරු කොල්ලගේ ජීවිතයට අහිංසක සඳක් වගේ නෙත්මි ආලෝකය අරන් ආවා. හොඳින් සතහටම ආදරෙන් සතුටින් ජීවත් වුණා.